නොමිලේ ලැබෙන්න ඕනි දේවල් බලෙන් හිඟා කන්න ගියාම ඔයා ගණකයෙක් ගණිකාවකටත් වඩා අන්තයට බාල වෙනවා ලාභ වෙනවා. ඔයා දන්නවද ඔයා ඔයාගේ ජීවිතේ ලාභ කරලා බාල කරගන්න දේවල් මොනවද කියලා? අද අපි ෂෝට් ඇන්ඩ් ස්වීට් කතා කරන්නේ අන්න ඒ දේවල් ගැන. එහෙනම් මේක ස්කිප් කරන්න නැතුව මැදින් භාගයට අහන්න නැතුව මේක දිගටම අහන්න කියලා මම ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. මිනිහෙක් නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්නත් රින මට්ටමට ගෙනියන්නත් මේ කියන්න යන දේවල් තීරණය වෙනවා. මේ කියන්න යන දේවල් හේතුවක් වෙනවා. ඒ වගේම මිනිහෙක්ට ડિප්‍රෙෂන් හැදෙන්නත් මනුස්සෙක් සාර්ථකත්වයේ උඩටම යන්නත් මේ දේවල් ඍජුවම බලපානවා. ඒ වගේම මිනිස්සු කරදරකාරයෝ වෙන්නත් තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන්නත් පරිණත වෙන්නත් දියාරු වෙලා යන්නත් මේ දේවල් පහ ඍජුවම බලපානවා. මට හිටියා යාළුවෙක් ඒ කියලා. එයා එයාගේ ජීවිතේ කිසිම විදිහකින් උඩට යන්න තීරණය නොකරපු කෙනෙක්. එයා ගැන මට මුලින්ම මතක විදිහට එයා ආදර කතාවක් පටන් ගත්තා. ඊට පස්සෙත් එයා තව ආදර කතා කීපයක් පටන් ගත්තා. ඒ හැම ආදර කතාවක්ම අසාර්ථක වුණා විතරක් නෙවෙයි. සමහර ලව් වලින් ඒ මනුස්සයා සුයිසයිඩ් කරගන්න පවා තැනට පවා ගියා. මිනිහා වැරදි කරලත් නෙවෙයි ඒ ලව් නැති කරගත්තේ. මිනිහා ඕනවට වඩා අවේලබල් වෙන්න ගිහින් අවදානයේ හිඟා කන්න ගිහින් ආදරේ ඉල්ලලා හිඟන්නෙක් වගේ වෙන්න ගිහින් තමන්ගේම වටිනාකම නැති කරගන්න ගිහින් ඒ මනුස්සයා ලව් කරන්න ගත්තම කොයි වෙලෙත් ෆෝන් එකේ. මිනිහා වැඩක් කරගන්නෙත් නෑ අනිත් මනුස්සයාට වැඩක් කරන්න දෙන්නෙත් නෑ. කොයි වෙලෙත් ප්‍රශ්න. කොයි වෙලෙත් නහයෙන් අඬාගත්ත ගමන් විතරයි. පස්සේ කාලෙක මනුස්සයාට අපි කියලා යන්තම් ජීවිතේ ගොඩ දාගත්තා. දන්න තරමට එයා දැන් ඉන්නේ විදේශගත වෙලා හොඳ ජොබ් එකක් කරන ගමන් හොඳ හෙල්දි රිලේෂන්ෂිප් එකක. දැන් අපි යමු අපි යාළුවට කිව්ව දේවල් මොනවද ජීවිතේට අපි සමාජයෙන් කෙනෙක්ගෙන් කවදාවත් හිඟා කන්න හොඳ නැති බැගාපත් වෙන්න හොඳ නැති නොමිලේ අපිට ලැබෙන්න ඕනි ඒ දේවල් මොනවද කියලා බලන්න දැන් අපි වීඩියෝ එකට යමු. මොකද ඔයා කිසිම දවසක කාගෙන්වත් කිසිම වෙලාවක මේ දේවල් හිඟා කන්න යදින්න බැගෑපත් වෙන්න හොඳම නැති දේවල්. අංක 1 ගෞරවය. ගෞරවය කියන්නේ ඔයාට බලෙන් හම්බෙන්නේ නැති දෙයක්. ඔයාට ගෞරවය හම්බෙන්නේ නැති වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් එක්ක ඔයාගේ තියෙන ටොක්සික් ගතිය නැත්නම් මේ මිනිසුන්ගේ තියෙන ටොක්සික් ගතිය. එක්ක ඔයාව හදාගන්න ඕනි නැත්නම් ඔයාව මාකට් වෙන ඔයාට වටිනාකම් දෙන තැනකට ඔයාව ෂිෆ්ට් වෙන්න ඕනි. ඔයා මාරු වෙලා යන්න ඕනි. ඔයා පාත්තෙක් නම් රාජලියන්ට ඔයා ගැලපෙන්නේ නැහැ. ඔයා රාජලියෙක් නම් ඔයාව පාත්තයන්ට ගැලපෙන්නේත් නැහැ. මම කියන්නේම ඔයාගේ ළඟ ටොක්සික් ගති තියෙනවා නම් ඉක්මනටම ඒව වෙනස් කරගෙන ශිෂ්ට සම්පන්න සමාජයට එන්න කියලා. ඒකම මට කියන්න තියෙන්නේ ඔයා හොඳ සුපර් ඩුපර් මනුස්සයෙක් නම් ඔයා ඉන්නේ ටොක්සික් සමාජයක නම් ඔයා ඉක්මනට ඔයාට ගැලපෙන තැන්වලට යන්න කියලා. මොකද ගෞරවය කියන දේවල් රිදී බන්දේසි වල තියලා සල්ලි වලට ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ගෞරවය කියලා කියන්නේ තව කෙනෙක්ගේ හිතේ අපි ගැන ඇති වෙන හැඟීම. ඒක බලෙන්වත් ඒක වචන වලින්වත් ඒක සල්ලි දීලවත් ඒක කිසිම විදිහකින් ගන්න බෑ. ඒක අනිත් මිනිස්සයාගේ හිතේ ඉබේම ඇති වෙන සංකල්පයක්. අංක 2 ආදරේ හිඟා කන්න යන්න එපා. ආදරේ කියන්නේ කෑ ගහලා කියවන දෙයක් නෙවෙයි. ආදරේ කියන්නේ කෑ ගහලා බයිලා ගහන දෙයක්ුත් නෙවෙයි. ආදරේ කියන්නේ හිඟමනකුත් නෙවෙයි. ආදරේ කියන්නේ අපිට දැනෙන හැඟීමක්. මලකට ආදරය කරන්න මලක සුවඳ බලන්න ඒ මල කඩා ගන්නම ඕනි නෑ. හැබැයි දෙන්නෙක් ආදරය කරනවා නම් එකම ජීවිතයක් විදිහට ඉස්සරහට යන්න හිතනවා නම් දෙන්නම එක වගේ කැප වෙන්න ඕනි. අවධානය දෙන්න ඕනි. ගෞරවය දෙන්න ඕනි. ආදරය කරන්න ඕනි. එක්කෙනෙක් අවංකව ඉඳලා අනික වටේ යනවා නම් ඒ වටේ යන එක ඉස්සරහ කවදාවත් ආදරේ හිඟා කාලා ඒ වටේ යන මිනිස්සයාටත් වඩා අන්තයට අපි වැටෙන්න හොඳ නෑ. ඒක තමයි ඇත්ත. අංක 3 අවධානය හිඟා කන්න එපා. ඔයා දැකලා තියෙනවද සමාජ සම්බන්ධතා ඇතුලේ අවදාන ඩ්‍රාමා වැඩි. අවධානය ගන්න කරන සෙල්ලම් වැඩි. එහෙම වුණාම අනිත් මිනිස්සයාට ඔයාව එපා වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් ඔයාට අවධානය දෙන්නේ නැහැ කියන්නේ එයාගේ මූලිකත්වයේ දෙන ලිස්ට් එකේ ඔයා නැහැ කියන එක. ඒකේ තේරුම තමයි මේ මිනිස්සයාට ගැළපෙන වයිබ් එකේ ඔයා නැහැ කියන එක. ඒ වගේම ඔයාට ගැළපෙන වයිබ් එකට මේ මිනිස්සයාත් සෙට් නැහැ කියන එක. ඒ වගේ තැන් වලින් hina වෙලා ගෞරවයෙන් අයින් වෙලා එන්න ඕන කියන එක තමයි මේකේ අන්තිම තේරුමත්. එහෙම නැතුව එක නාට්‍ය පෙන්න එක අවධානය ගන්න විගඩම් නටනට ඔයාගේ ජීවිතෙත් එකතැන පල් කර 18 සන්නි නටන්න හැදුවොත් ඔයාව තවත් පල්ලෙහාට වැටෙනවා. ඔයාව කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. ඔයාව ගණන් ගන්නේ නැති වුණාම නිකම් ඔයා දියාරු වෙලා යනවා, නිකම් ඔයා ડિප්‍රෙස් වෙනවා, නිකම් ඔයා ස්ට්‍රෙස් වෙලා යනවා. අංක 4 සතුට හිඟා කන්න එපා.
ඔයා ප්‍රශ්නක නම් ඉන්නේ ඔයාට ඒකට කාට හරි කියන්න ඕන නම් 2-3000ක් වියදම් කරලා හරි කවුන්සලර් කෙනෙක් හම්බෙන්න. නැත්නම් රජයේ ස්පිරිතාලෙට ගිහින් කවුන්සලර් කෙනෙක් නොමිලේ හම්බෙන්න. එහෙම නැතු ඔයාගේ WhatsApp online ඉන්න, Messenger ඉන්න, TikTok online ඉන්න කවදාවත් ඔයා නොදැක්ක මිනිස්සුන්ට, කවදාවත් ඔයාගේ ඉනර් සර්කල් එකේ හිටපු නැති මිනිස්සුන්ට, කවදාවත් හරියට ඔයා ගැනවත් නොදන්න මිනිස්සුන්ට, ඔයා නොදැක්ක මිනිස්සුන්ට ඔයාගේ දුක කියන්න යන්න එපා. ඔයා තවත් දුකෙන් දුකට වැටෙනවා විතරක් නෙවෙයි ඔයා විසින්ම ගම වටේ කැලෑ පත්තර අලෝ ගන්නවා වගේ වැඩක් ඔයා ඔය කරගන්න යන්නේ. තව විදිහකින් ගත්තොත් අපි නොදැක්කට මිනිස්සු ඉන්නේ එයාලගේම අරගලවල. එයාලට සමහර වෙලාවට ඔයාට අවධානය දෙන්න බැරි වෙයි. සමහර වෙලාවට එයාලා ඉන්නේ ඊගාව තප්පරේ ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි මොමන්ට් එකක වෙන්නත් පුළුවන්. ඔයා මේ දේවල් තේරුම් නොගෙන මිනිස්සුන්ට වදයක් වෙන්න යනවා කියන්නේ ඔයාගේ ක්වොලිටි එක බාල වෙනවා. මනුස්සෙක් ඔයා ඉස්සරහින් එනවා දැක්කත් අයියෝ අන්නරු වෙනවා ටක් ගාලා මාරු වෙන්න ඕන කියන තැනට ඔයාවපත් වෙනවා. ඒ නිසා කවදාවත් සතුට කියන දේ, අවදානය, දුක, ආදරය, ගෞරවය කියන දේවල් හිඟා කන්න යන්න එපා. අංක 5 අවස්ථා හිඟා කන්න යන්නත් එපා. ජොබ් එකක් වෙන්න පුළුවන්, සමාවක් වෙන්න පුළුවන්, ආදරයක් හරි මොනම දෙයක් හරි වෙන්න පුළුවන්. ඔයා ඒක පස්සේ යද්දගෙන හිඟා කාගෙන යන්න එපා. අනේ තව එක chance එකක් දෙන්න, තව එක සමාවක් දෙන්න ගගා හිඟන්න, යදින්න, බැගෑපත් වෙන්න යන්න එපා. මොකද මිනිස්සු ආසයි එයාලගේ කකුල් ළඟ දනින් වැටිලා බැගෑපත් වෙලා නහයෙන් හඬාඬ තව කෙනෙක් හිඟා කනවට. මේ කතාවේ අවසානයක් නැහැ. මට ඔයාට ආයෙම යන්න තියෙන්නේ මුල පටන් ගත්ත තැනටමයි. නොමිලේ ඔයාට ලැබෙන්න ඕන දේවල් බලෙන් හිඟා කන්න ගියාම ඔයාගේ ක්වොලිටි එක බාල වෙනවා. ඔයා ලාභ වෙනවා. ඉතින් කොලයක් පෑනක් අරගෙන අද ඔයාගේ කොලේ විතරක් නෙවෙයි හිතෙත් ලියවෙන්න ඕනි ඔයා බාල වෙන ලාභ වෙන තැන් මොනවද කියලා. ඒ වායේ නොකරන්න ඔයා මොනවද කරන්න ඕනි කියලා. ඉතින් ඔයාගේ ජීවිතේට කිලෝ ගානක වටිනාකමක් දෙන තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ලාභ නොවී ඉන්න, බාල නොවී ඉන්න. good luck.